මම ඇහුවට ගැටලුවක් නැහැ. හොඳයි. එතකොට අපි දැන් මම මේ බබාගේ උස අඟල් 21යි. එතකොට මම ගන්නවා තව අඟල් දෙකක්, ඒ කියන්නේ අඟල් 23ක්. හොඳයි. ඔයාලත් ඒ විදිහට මිම්ම බලලා ගන්න. මේ කන පිට පැත්ත හැම වෙලාවෙම තෝරගෙන ඉඩි අඳින්න. එකක් මතක තියාගන්න. මේ විදිහට ඇඳලා මේ අරෙද්ද මේ පැත්තට ගන්නම්. දෙපැත්තෙම ලකුණු කරගන්න. විසිතුනක්. හරි. ඔන්න 23ක් ලකුණු කරගන්න. හරි. මේ දෙපැත්තෙම ඔයාලා මේ අඟල් 23 තැන් දෙකකින් විතර ලකුණු කරගන්න. මේ විදිහට දෙකක් තුනක් විතර කමන්නේ මේ ලකුණු කරගන්න. 23යි. ඒ විදිහට ලකුණු කරලා ඉර ඇඳ ගන්න. මම හිතන්නේ පැහැදිලි ඇති. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඔයාලා ඒකත් බලන්න. එහෙම නැත්නම් මේ නෝට් එකක් උදේවන්නේ කොහමද? මේකත් බලන්න. මේ විදිහට මිමි ටික ලකුණු කරගන්න. ඔය විදිහට ඇඳලා දැන් අපි ෆ්‍රිල් එක හදන හැටි බලමු. හරිද? ෆ්‍රිල් එක හදන්නේ මම කිව්වා මම ඔයාලට මම මේ කොටස තමයි ගන්නෙ. සාරිය හැම පැත්තටම කපනවා ඉතින්. කොහොම හරි ලස්සනට මේ චීට් එක මහ ගන්න ඕනේ.